A level ඉවර වුණ ගමන් එහෙම නැත්නම් set score එක ආපු ගමන් කට්ටිය අහන්න පටන් ගන්නවා ඔයා ඊළඟට මොකද්ද කරන්නේ? මොකක්ද යන්න බලාපොරොත්තු වෙන කැම්පස් එක? ලොකු ප්‍රශ්නයක් නේ. අපි අද කතා කරමු ඒ ගැන. ප්‍රථම උපාධිය එහෙමත් නැත්නම් ෆස්ට් ඩිග්‍රී එක. ඉතින් හැමෝම හිතනවා මේ ෆස්ට් ඩිග්‍රී එක අපේ ජීවිතයේ අනාගතය සම්පූර්ණම තීරණය කරන එකම එක සන්ධිස්ථානය කියලා. ඉතින් ඇත්ත කතාව ඒත් ඔයාලා හිතන විදිහට නෙමෙයි. ඉතින් ඔයාලා බොහෝ දුරට මේ තීරණය ගන්නේ ඔයාලා මොන උපාධියද කරන්න යන්නේ කියන තීරණය ගන්නේ බොහෝ දුරට වැරදි උපදෙස් මත පදනම් වෙලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට සරලව ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද ඔයාටම ගැලපෙන ඔයාගෙම කියලා උපාධියක් තෝරගන්න කියන දේ පැහැදිලි කරන්න. මොනවද කරන්න ඕන කියලා බලන්න කලින් අපි බලන්න ඕනි අපි මොනවද කරන්න ඕන නැත්තේ, මොනවද නොකළ යුත්තේ කියන දේ. ඉතින් අපි ගොඩක් වෙලාවට ගිහිල්ලා අහන්නේ අපේම ළඟම ඉන්න වැඩිහිටියන්ගෙන්නේ. අම්මා තාත්තා වෙන්න පුළුවන්, ගුරුවරයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා අඳුරන අයියා අක්කා වෙන්න පුළුවන්. ඉතින් මෙයාලගෙන් ගිහිල්ලා අහනකොට මෙයාලා යම්කිසි උපදෙසක් දෙනවා. මල්ලි නංගි ඔයා මේ ඩිග්‍රිය තමයි කරන්න ඕන. ඔයා මෙන්න මේ කැම්පස් එකට තමයි යන්න ඕන. එතකොට ඔයා හිතනවා හරි. මෙයාලගේ මේ දෙන උපදෙස හරියටම හරි ඇති. මමත් ඒ දේ තමයි කරන්න ඕන කියලා. එතන නොදන්න දේ තමයි ඒ දෙන උපදෙස් වලින් බහුතරය එන්නේ එයාලගේ පෞද්ගලික අත්දැකීම් වලින්. එයාලා අත්විඳපු දේවල් වලින්. එතකොට සමහර වෙලාවට ඒ දේවල් ඔයාලට හරියන්න පුළුවන්. හැබැයි බහුතරයක් වෙලාවට ඒ දෙන උපදෙස ඔයාට 100%ක් හරියන්නේ නැහැ. ඔයා කැප කරන්න හදන්නේ ඔයාගේ ජීවිතේ වටිනාම කාලයෙන් අවුරුදු 4ක්. ඉතින් මේ අවුරුදු 4 සතුටින් ගෙවනවද? එහෙම නැත්නම් හරි අමාරුවෙන් ගෙවනවද? මෙන්න මේ තීරණය ඔයා ගන්න ඕනි හරිම පරිස්සමට. දෙවෙනි කාරණේ අපි සමහර වෙලාවට දැනට තියෙන ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරන්න යනවා. සමහර වෙලාවට ජොබ් මාකට් එකේ සමහර ට්‍රෙන්ඩ් එනවා. එක ජොබ් එකකට සෑහෙන තරම් ඉල්ලුමක් එනවා. පහුගිය කාලේ IT ශාස්ත්‍රයේ උදාහරණයක් විදිහට ගත්තාම සෑහෙන ඉල්ලුමක්, සෑහෙන මාකට් එකක් තිබුණා. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ ළමයි උත්සාහ කරා මෙන්න මේ IT ශාස්ත්‍රයට ඇතුල් වෙන්න. software engineer කෙනෙක් විදිහට, network engineer කෙනෙක් විදිහට. ඉතින් මේ විවිධ පැතිකඩවල් වලින් IT ශාස්ත්‍රයට ඇතුල් වෙන්න සෑහෙන තරගයක් තිබුණා. ඉතින් ඒකම තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල වේවා, රාජ්‍ය විශ්වවිද්‍යාල වේවා, එහෙමත් නැත්නම් මේ උපදෙස් දෙන හැමෝම වගේ ඔයාව පොළඹවන්න උත්සාහ කරේ මෙන්න මේ IT ශාස්ත්‍රයට. දැන් බලන්න ගිය අවුරුදු 5කට කලින් IT ශාස්ත්‍රයට තිබුණු තැන නෙමෙයි අද තියෙන්නේ. ඉතින් මම IT ශාස්ත්‍රයට කරහන්න උත්සාහ කරනවා නෙමෙයි. ඕනම ශාස්ත්‍රයකට මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ උගුල් වලට වැටෙන්නේ නැතුව ඔයා තෝරගන්න ඕන ඔයාට ගැළපෙන හොඳම ප්‍රථම උපාධිය. මේක තමයි වැදගත්ම. ඒ වගේම ගොඩක් අය බහුතරයක් මග අරින පියවර. ඉතින් ඔයා අඳුරගන්න ඕන ඔයා මොනවටද දක්ෂ කියන දේ. දක්ෂ කියනවටත් වඩා ඔයා අඳුරගන්න ඕනි ඔයා දීර්ඝ කාලීනව මොන වගේ දෙයක්ද ප්‍රෙෂර් එකක් නැතුව කරන්න දක්ෂ. අපි ගමු උදාහරණයක්. ඔයා ආස වෙන්න පුළුවන් ගණිතය විෂයට. ඔයා ගණන් වලට සෑහෙන දක්ෂයි. ඔයා ගණිතයේ පේපරයක් දුන්නාම අනිවාර්යෙන් හැමදාම ලකුණු 90 පැනලා. හැබැයි ඔයාට ගාණක් දුන්නොත් හදන්න. ඔයා ඒ ගාණ හදන්නේ සෑහෙන ප්‍රෙෂර් එකකින් නම්. ඔයා හිතනවා මේකේ කොහොමද ස්ටෙප්ස් ගන්නෙ? මේ උත්තරේ හරියයිද? මේ උත්තරේ වරදීද? මේකම දන්නේ නැහැ ක්‍රමේ. මට මේ දේ නැතුව වෙන දෙයක් කරන්න බැරිද ඇත්තටම? කියන තත්ත්වයක නම් ඔයා ඉන්නේ. ඔයා දක්ෂ වුණාට ඔයා ඒ දේ එන්ජොයි කරන්නේ නැහැ. මේකෙම අනිත් පැත්ත තියෙනවා. හිතන්න ඔයා
යම්කිසි විෂයක් අපි උදාහරණයක් විදිහට ගමු ඉතිහාසය කියලා. ඉතින් මේ වගේ විෂයක් ඔයා සෑහෙන්න කියවන්න ආසයි නම් ඒ කියන්නේ ඔයා ඉතිහාසය සම්බන්ධ විෂයට අදාළව පොත් කියව ඉන්නකොට ඔයාට වෙලාව ගත වෙනවා තේරෙන්නේ නැත්තම් අන්න ඒ කියන්නේ ඔයා ඒ දෙයට ආසයි. නමුත් පේපරේ බැලුවම ඔයාට ඉතිහාසයේ විෂයට තියෙන සමහර විට C එකක් B එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය අවස්ථා දෙකේ ස්වීට් ස්පොට් එක හොඳටම පුළුවන් සහ කරන්න ආසම දේවල් අතර මැද තැන මෙන්න මෙතන තමයි ඔයා ෆෝකස් කරන්න ඕනේ. ඊළඟ කාරණාව රියැලිටි චෙක් එකක් කරන්න ඕනේ. දැන් අපි තෝරගත්ත අපි දක්ෂ ඒ වගේම අපි ආස විෂය මොකක්ද කියන එක. ඊළඟට අපි බලන්න ඕන මේ දේ කරොත් අපිට අනාගතය සිකියෝ කරගන්න පුළුවන්ද? අපේ අනාගතයේ ජොබ් එකක් ගන්න මේ දේ අපිට පාවිච්චි කරන්න පුළුවන්ද කියන දේ අපි ඊළඟට කල්පනා කරලා බලන්න ඕන. ඉතින් මෙහෙම කියනකොට ඔයාගේ ඔළුවට එන්න පුළුවන් හරි. මම Google එකට ගිහිල්ලා බලනවා මොනවද highest paying jobs මොනවද වැඩිපුරම ගෙවන සල්ලි හම්බෙන රැකියා අවස්ථා. නෑ මේ දේ කරන්න එපා. ඔයා වෙනුවට කරන්න ඔයා හොයන්න ඕන ස්කිල්ස් මොනවද? ඔයා කරන විශේෂ ශ්‍රේ ඒකට අදාළව දැනට රැකියාවක් හොයාගෙන ඉන්න අයගේ LinkedIn ප්‍රොෆයිල් වලට යන්න. ගිහිල්ලා අන්න එතනදි බලන්න එයාලා මොන වගේ තනතුරු වලද ඉන්නේ. එයාලා ඒ තත්ත්වයට එන්න ළඟා කරගෙන තියෙන ස්කිල්ස් මොනවද? මෙන්න මේ දේවල් තමයි ඔයාට ජොබ් මාකට් එකේදී වැදගත් වෙන්නේ. එහෙම නැතුව ඔයා එක වෘත්තියක් පස්සේ හඹා යන්න අවශ්‍ය නැහැ. සමහර වෙලාවට උදාහරණයක් විදිහට ඔයාලම දැකලා ඇති. බයෝ වලින් A level කරලා බැංකු ක්ෂේත්‍රයේ වැඩ කරන අය ඉන්නවා. එහෙමත් නැත්නම් මොකක් හරි ගණිතයේ පැත්තෙන් තමන්ගේ ඩිග්‍රිය කරලා ඒ වෙනුවට එයා රැකියාව කරන්නේ කෞතුකාගාරයක වගේ තැනක. ඉතින් අර ඩිග්‍රිය සහ තමන්ගේ රැකියාව අතර සම්බන්ධයක් තියෙන්න අත්‍යවශ්‍ය නැහැ. ඔයාගේ ඩිග්‍රියෙන් වෙන්න ඕනේ ඔයාගේ කුසලතා හැකියාවන් ඉහළ නංවන එක. මම උදාහරණයක් ගන්නම්. ඔයා IT ඩිග්‍රියක් කරනවා නම් ඔයා software engineer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ලැබෙනවා logic. ඒ කියන්නේ තාර්කන හැකියාව. ඔයා කොහොමද problem solving කරන්නේ? ඔයා කොහොමද ප්‍රශ්නයක් දිහා බලලා ඒක අඳුරගෙන ඒකට ගැළපෙනම විසඳුම දෙන්නේ? ඉතින් මෙන්න මේ වගේ හැකියාව තමයි practically අපි job market එකේදී apply කරන්නේ. ඉතින් ඔයා මෙන්න මේ දේවල් බලන්න ඕන ජොබ් මාකට් එකක් එක්ස්ප්ලෝර් කරනවා කියද්දි. නිකම්ම ගිහිල්ලා මොනවද තියෙන්නේ? මොනවද මේ ජොබ් එකට කීයක් ගෙවනවද? ඒ දේවල් විතරක් නෙමෙයි. ඔයා ආස දේ පස්සේ විතරක් ගියොත් නමුත් ඒ දෙයට ජොබ් මාකට් එකේ වැලියු එකක් නැත්තම් ඔයාට ඇත්තටම ජීවිතේ ඉස්සරහට කරගෙන යන්න අමාරු වෙනවා. ඒ වගේම ඔයා ආස නැහැ නමුත් ජොබ් මාකට් එකේ සෑහෙන වැලියු එකක් තියෙන දෙයක් ඔයා කරනවා කියන්නේ වැඩි කාලයක් යන කලින් ඔයා බර්න් අවුට් වෙනවා. ඔයාට ඔයාවම එපා වෙන තත්වයකට පත් වෙනවා. ඉතින් මේ දෙපැත්තටම යන්නේ නැතුව ඔයා ආසාවෙන් කරන ඒ වගේම ජොබ් මාකට් එකේ වටිනාකමක් තියෙන ශාස්ත්‍රයක් තමයි ඔයා ෆස්ට් ඩිග්‍රී එක විදියට තෝරගන්න ඕන. රාජ්‍ය විශ්වවිද්‍යාල ගත්තහම උපාධි අවස්ථා 100 ගණනක් තියෙනවා. ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල ගත්තහම ඒ වගේම තමයි උපාධි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ අතරින් ඔයාට කැමති උපාධියක් තෝරගන්න පුළුවන් ඔයා හරියටම දන්නවනම් ඔයාට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් අපි සාරාංශයක් විදියට ගත්තොත් අද කතා කරපු දේවල්. ඔයා මුලින්ම අනිත් අයගේ biased opinions ඒ කියන්නේ එයාලට අනන්‍ය වෙච්ච අත්දැකීම් වලින් දෙන තොරතුරු මග අරින්න ඕන. අංක 2 ඔයා දිහා බලන්න. ඔයා වඳුර ගන්න. ඔයා හොඳටම කරන්නේ මොනවද කියලා අඳුර ගන්න. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ ලෝකය දිහා. ලෝකයට අවශ්‍ය වෙන්නේ මොන විදිය ස්කිල්ස්ද? මොන විදිය හැකියාවන්ද?
මෙන්න මේ දේවල් ඔයා අඳුරගන්න ඕන. අඳුරගෙන අන්තිමට ඔයා මෙන්න මේ තුන බැලන්ස් කරන්න ඕන. ඔයා ආස දේ, ඒ වගේම ලෝකයට අවශ්‍ය දේ බැලන්ස් වෙන පොයින්ට් එකකදී ඔයාට හොයාගන්න පුළුවන් ඔයාට ගැලපෙන හොඳම ඩිග්‍රිය. ඩිග්‍රී එකක් තෝරගන්න යන මේ ගමනේ ඔයාට විවිධාකාරයේ ඇඩ්වයිස් හම්බ වෙලා ඇති. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න මොනවද ඔයාට හම්බුණ වටිනාම උපදෙස්. ඒ වගේම මොනවද ඔයාට හම්බෙලා තියෙන සමහර නරකම උපදෙස්. අනිත් අයටත් ඒක වටිනාකමක් වෙයි. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට ජීවිතේ ගොඩදා ගන්න පොඩි හරි උදව්වක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඉදිරියටත් මේ විදිහම වීඩියෝස් අපි අරගෙන එනවා. ඉතින් subscribe කරන්න, bell icon එක click කරලා notification on කරලා තියාගන්න. ඉදිරියේදී තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.